පෙන්නන්න හදන්නේ දම්බල කිරට හදාගන්න හැටි. දම්බල හොඳට හෝදලා මෙන්න මේ විදියට දිග අතට කපා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දම්බල කපන්නේ හරස් අතට. නමුත් මේ විදිහට කැපුවාම හොඳට දම්බල කිරි රස එනවා කිරට හදනකොට. ඒ නිසා දම්බල මේ විදිහට කපා ගන්න. මම ඔන්න ඔය විදිහට තමයි මම ඔක්කොම දම්බල ටික කපා ගත්තේ. දම්බල ටික ඔක්කොම ওই විදිහට කපා ගත්තට පස්සේ ලුණු ගෙඩියක් අරගෙන ලුණු ගෙඩියකින් භාගයක් වගේ ප්‍රමාණයක් තමයි අපිට ඕනේ වෙන්නේ. සාමාන්‍යයෙන් ලුණු ගෙඩි භාගයක් වගේ හොඳට දාගන්න. එතකොට රසයි. දම්බල හදනකොට සාමාන්‍යයෙන් ලුණු කපද්දී ඔයගොල්ලෝ හීනියටම කපා ගන්න. එතකොට මේ හොඳට රස එනවා කෑම එකට. ඊළඟට මම මේ ලුණුත් කපාගත්ත ටික එකතු කරගත්තා. දැන් සුදු ලුණු බික් 3ක් විතර මම දාගන්නවා මේකට. හොඳට හීනියට කපලා හීනියට කපා ගත්තාම හොඳට රස එනවා. ඉතින් හීනියට කපා ගන්න ඕගොල්ලෝ සුදු ලුණු ඔන්න ඔය මම පෙන්නන විදිහට ටිකක් පොඩියට තමයි මම කපා ගත්තේ. අමු මිරිස් කරල් දෙකක් මම ඊට පස්සේ මේ විදිහට කපලා දාගත්තා. නැට්ට අයින් කරලා ඊළඟට හීනියට කපා ගන්න. මේ මිරිස් මේ අවු මිරිස් හරිම සැරයි ලංකාවේ තියෙන අවු මිරිස් වලට වඩා. නමුත් මම මේකට මේ රතු මිරිස් දාන්න නැති නිසා මම මේ මිරිස් කරල් දෙකක්ම දාගත්තා. ඊළඟට මම කරපිංච දැම්මා. 3-5 කුඩු චුට්ටක්. ඊළඟට කහ කුඩු චුට්ටක් මම දාගන්නවා. ඊළඟට මම දාගන්නවා ලුණු චුට්ටක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්නවා ඔයලගේ රස අනුව. ඊළඟට මම වතුර චුට්ටක් දාගන්නවා. මේ දැන් මේ කුරුඳු කෑල්ලක් උළුහාල් චුට්ටක් ඊළඟට අබ කුඩු පොඩි ප්‍රමාණයක් දාගන්නවා. ඊළඟට මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඔක්කොම ඒ දාපු 3-5 හැම එකක්ම හොඳින් හැම කෑල්ලකම වගේ ගෑවෙන විදිහට. ඉන් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට කවර් කරලා ඒක හොඳට හදාගන්න. තම්බ ගන්න. පොඩ්ඩක් තම්බුනාට පස්සේ හොඳ ගාලා චුට්ටක් වහලා තියන්න. සැරේ අරලා බලන්න ඕනේ ඒක තැඹිලාද කියලා. නැත්නම් මේ කර වෙන්න අඩි අල්ලන්න පුළුවන්. එහෙම නොවෙන්න සැරේ පොඩ්ඩක් හැඳි ගන්න ගමන් ඒක බලන්න. ඊට පස්සේ දැන් චුට්ට වෙලාවක යනකොට ඒක තැඹිලා කියලා තේරුණාම මේ මම දාන්නේ මිටි කරපු පොල් කිරි. මිටි කරපු පොල් කිරි දාගන්න කැමති විදිහට කැමති ප්‍රමාණයක් කැමති බුද්ධියකට. මම නම් මේ පිටිකල පොල් කිරි දාන්නේ. ඕගොල්ලන් ගාව තියෙනවා නම් සාමාන්‍යයෙන් ගාලා මිරිකල ගත්තු පොල් වඩාත් හොඳයි. නමුත් ඉතින් අපිට එච්චර දෙයක් කරන්න වෙලාවක් නැති හින්දා ඉතින් අපි පාවිච්චි කරන්න පිටි කරපු පොල් කිරි තමයි. ඊට පස්සේ ඒක හොඳට තැම්බෙන්න ඇරලා උයා ගන්න. පියනෙන් වහන්න එපා. එතකොට ඒකේ අර තියෙන ලස්සන කොළ පාට නැති වෙලා යනවා. මේ විදිහට මට දම්බල කිරට උයන්න කියලා දුන්නේ අපේ අම්මගේ යාළුවෙක්. එයාව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. නයනන්ටි ඔයා කියලා දුන්න විදිහට තමයි මම මේ හදන්නේ. ඊට පස්සේ හොඳට ඉදිලා දැන් තියෙන්නේ. මම ඊට පස්සේ මේ ප්ලේට් එකකට දාගන්නවා. ඔයගොල්ලොත් මේ විදිහටද දම්බල හදන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ වෙන ක්‍රම තියෙනවද? මේ විදිහට හදලා තියෙනවද කියලා මටත් කියන්න. අපේ දම්බල කරිය දැන් ලෑස්ති.